දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයන් 30 රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද දින කළ විමසීමකදී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ මෙම සිද්ධියෙන් අනතුරුව තමන්ගේ ආරක්ෂාව තර කිරීමට රජය මේ වන විටත් පියවරගෙන ඇති බවයි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඝාතනය කිරීමේ තැතක් සම්බන්ධයෙන් මෙරට ආරක්ෂකාංශ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය අද වාර්තා කර තිබුණා. එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මේ මාස මුලදී අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ඉහළ බුද්ධ්‍යංශ නිලධාරීන්ගේ වාර්තා පදනම් කරගෙන එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල තර්ජනයක් ඇති බව ඔහුට දැනුම් දී ඇති බවයි. එම්.ඒ. සුමන්තිරන් මහතා ජනවාරි මාස 13 වනදා යාපනයේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහා නියමිතව තිබුණද ආරක්ෂාවට අදාළව ලැබුණු උපදෙස් මත ඔහු එම උත්සවයට සහභාගී නොවීමට තීරණය කර ඇති බවද හින්දු පුවත් සේවය වාර්තා කර තිබුණා. මේ අතර එම්.ඒ. සුමන්තිරන් මහතා ඝාතනය කිරීමේ චෝදනා මත සැකපිට ත්‍රස්ත විමර්ශන ඒකකයේ මගින් පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අතරින් දෙදෙනෙක් කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා යාපනයේ සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවටගත් 30 දෙනා අතරින් දෙදෙනෙක් පැහැදිලි ලෙසම හිටපු LTTE සමාජිකයන් වන බවට තහවුරු කරගෙන ඇති බවයි අප කළ විමසීමකදී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ. තමන් ඒකීය රටක් තුළ සෑම ජනකොටසකටම දේශපාලන විසමක් ලබා දීම වෙනුවෙන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සහයෝගය දැක්වීම නිසා අන්තවාදී පිරිස් තමන්ට එරෙහිව කටයුතු කරන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව තම ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු කර ඇති බවද සුමන්තිරන් මහතා අද දෙරණට සඳහන් කළා.